කාලෙකින් ගමට ආව ගමේ අසිරිය බලන්න. නමුත් ගම ගොඩාක් වෙනස් වෙලා. අපි ගිහින් බලමු ගමේ තත්ත්වය කොහොමද කියලා. මේ තමා ගමට යන පාර. ඔබට පේනවා ඉරිතල්ලා තියෙන්නේ. මේකේ කිසිදු වාහනයක් ගමන් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඔබට මේ පේන්නේ මේ උඩින් පේන්නේ විශාල නායෑමක් සිදු වූ තැන පස් ඉවත් කරලා තියෙන අයුරු. මේ පාර වැහුනේ මේ නායෑම සිදු වුන නිසා. ඒ වගේම විශේෂ ස්තුතියක් කරනවා ගාල්ලු ජනතාවට. මොකද ගාල්ලෙන් ඇවිල්ලා තමයි මේ පස් සියල්ල ඉවත් කරලා දුන්නේ අපිට. ඔබට පේනවා පාලම ඉරිතරලා තියෙන්නේ. එම නිසා වාහන ගමනාගමනට පහසුකම් ලබා දෙන්නේ නැහැ. මොකද පාලම ඉරිතරලා තියෙන්නේ. ඒ වගේම පාරේ සමහර තැන් ගිලා බෑලා තියෙන්නේ. ඔබට පේනවා මේ ටයර් දාලා තියෙන්නේ. එදා මහ වැස්සේ මේ ඇලේ පාරේ පැත්තම්ම ගියා. ඒකට තමයි මේ ටයර් දාලා අතුල්ලා තියෙන්නේ. ඒ වගේම ඔබට පේනවා ඈතින් පාර ගිලා බෑලා ඉරිතල්ලා තියෙන අයුරු. ඒ වගේම ලයිට් කණු තවමත් තියෙන වොට්ටේ. විශාල නායෑම දුරින් සිට බලන විට පේන්නේ මේ ආකාරයට තමා. මේ පාර ගිලා බෑලා පැත්තේ පස් ගිහින් තියෙන අපූර්ව ඇලේ. මේ තමා පොල් පිටිය අහුන පිටාර ගැනලා හානිය. ඇල සම්පූර්ණයෙන්ම විනාශ වුණා පාරවල සමග. මේ තමා ඔබ නොදුටු තවත් පැත්තක්. මේ පැත්තට ගමන් කිරීමට අපහසුයි. මොකද පාර සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ පස් කඳු සමග. මේ තියෙන තේ වත්තක් සම්පූර්ණයෙන් පාදට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු තවත් ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. පාරේ යන්නවත් බෑ. මොකද පස් වලින් පිරලා තියෙන්නේ. ඉච්චටම පාරවල් නැති වෙලා.
ගම ගන්නම දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන මේ වෙනකොට ඔබට ඔය ඈතින් පේන්නේ ඒ පස් කන්දක් නාය ගිහිල්ලා තිබ්බ පාර උඩට වැල්ලා තියෙන්නේ. පාර උඩින් තමයි මේ මිනිස්සු ගමන් කරන්න පාර හදාගෙන තියෙන්නේ. එතන විශාල පස් කන්දක් පවල් එහාට ඇවිල්ලා තියෙන්නේ. මේ මාරේ අපිට පාර හදලා දෙන්න ගොඩක් උදව් කරා ගාල්ලේ ජනතාව ඇවිල්ලා. එයාලා තමයි මේ පාර මෙහෙම හරි හදන්න පස් කපලා උදව් කරේ. ඔයාලට පේනවා කොච්චර ලොකු පස් කන්දක්ද ඇවිත් තියෙන ගස් පිටින් බිම. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු කියලා මම හිතනවා. බයි.